ඔයාගේ දවස සාර්ථකව පටන් ගන්න මේ ක්‍රම 5 කරලා බලන්න. ඔයා උදේට අවදි වෙන්නේ සතුටින්ද? නැත්නම් අනේ අදත් මම වැඩ කරන්න ඕනේ නේද? වගේ දේවල් හිතේ තියාගෙනද? එහෙම හිතන්නේ ඔයා විතරක් නෙමෙයි. ඒකට හේතුවක් විදිහට අද මේ ලෝකයේ පවතින අවිවේකී බව සහ කාර්යබහුලත්වය සලකන්න පුළුවන්. හැබැයි මම මේ කියන්න යන සරල ක්‍රම 5 හැමදාම අනුගමනය කරොත් ඔයාටත් ඔයාගේ දවස සතුටින් ආරම්භ කරන්න අනිවාර්යෙන්ම පුළුවන්. හරි. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු ඒ ක්‍රම 5 මොනවද බලන්න. අංක 1. පෙර දින රාත්‍රියේ නිින්දට යෑමට කලින් පසුදින දවසේ වැඩ කටයුතු සැලසුම් කිරීම. මේ සඳහා රාත්‍රියේදී ඔයාට පුළුවන් කෙටි සැලසුමක් හදාගන්න. ඔයාට ඒ සඳහා චූටි පොතක් තියාගන්න පුළුවන්. නැතිනම් ඔයාට ඔයාගේ ෆෝන් එකට to-do list එකක් විදිහට ඔයාගේ සැලසුම ඇතුළත් කරන්න පුළුවන්. එහෙමත් බැරි කෙනෙක්ට ඇඳට නිදාගන්න ගියහම මම උදේ ඉඳන් මෙන්න මේ වැඩ ටික මෙන්න මේ වෙලාවල් වලට කරනවා කියලා පොඩි සැලැස්මක් ඔලුවට දාගන්න පුළුවන්. අංක 2. පෙර දිනේදී ඇඳුම් තෝරා ඒවා සකසා තිබීම. මෙන්න මේ දේත් ඔයාගේ දවස පහසු කරන්න ලොකු උදව්වක් වෙනවා. උදේ නැගිට්ට ගමන් ඇඳුම් ටික හොයාගන්න දුවනවට වඩා ඔයා ආස කරන ඇඳුම් තෝරා බේරාගෙන ඒකට අවශ්‍ය ඉතුරු ආයිත්තම් ලස්සනට හදාගෙන තියාගන්න. මේ ක්‍රමෙන් වෙන්නේ ඔයාගේ මනසට නිකන්ම ආසාවක් ආකර්ෂණයක් ඇති වෙනවා ඒ ඇඳුම් ආයිත්තම් පැළඳගෙන ඔයාගේ රාජකාරී කටයුතු වලට නිරත වෙන්න. ඒ වගේම ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක්ට වුණත් ඒක ලොකු මොටිවේෂන් එකක් වෙන එක නොඅනුමානයි. අංක 3. උදෑසන හිස් බඩ ජලය හැකිතාක් පානය කිරීම. මෙන්න මේ දේත් ඉතාමත් වැදගත් කාරණයක්. මොකද ඔයා දවසක් ගත කරලා රාත්‍රී කාලයේ නිින්දේදී ශරීරය තුල එකතු වන අපද්‍රව්‍ය උදෑසන ජලය පානය කිරීම තුලින් බැහැර කරගන්න පුළුවන්. ඒ වගේම තමා ඔයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන්න ජලය උපකාරී වෙනවා. ඔයාගේ ශරීරයේ තියෙන කම්මැලි ගතිය මගින් නැති කරගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි. ඔන්න කෑම පාලනය කරගන්න හොඳම ක්‍රමයක් තමයි මේ ජලය කියන්නේ. ඔයාගේ දවස පුරා කෑම අවශ්‍යතාවය මෙමගින් අඩු කරගන්න පුළුවන්. උදෑසන පමණක් නෙමෙයි. දවස ඇතුළත ජලය අඩුම ලීටර 2ක්වත් පානය කිරීමට වග බලා ගන්න. අංක 4. මිරර් ටෝක් එකක්. ඒ කියන්නේ ඔයා උදේ ඇඳෙන් බැස්ස ගමන් යන්න ඔයාගේ කණ්ණාඩිය ගාවට. ගිහින් ඔයා දිහා හොඳින් බලන්න. ඔයාගේ ලස්සන පෙනුම ගැන ඔයා ආඩම්බර වෙන්න. ඒ වගේම අද මගේ දවස මම ජයග්‍රහණය කරනවා, මම සාර්ථකයි, මම කැමතියි මගේ මේ ජීවිතයට යනුවෙන් හිතින් හිතන්න. ඒක පොඩි දෙයක් වුණාට කරලා බලන්න. ඒයින් ලැබෙන වාසි ප්‍රයෝජන බොහෝමයි. අංක 5. ඒ කියන්නේ අවසාන ක්‍රමය. මේක තමයි උද්‍යෝගිවත් සංගීතයක් නැත්නම් ඔයා ආස කරන පොඩ්කාස්ට් එකකට සවන් දෙන්න පුරුදු වෙන්න. ඔයා ආස කරන ඔයාට හොඳ මොටිවේෂන් එකක් දෙන සංගීතයකට නැතිනම් සින්දුවකට සවන් දෙන්න. ඒකෙන් ඔයාගේ මනස හිතා ගන්න බැරි විදියට සැහැල්ලු කරනවා. සහ ඔයාව මුළු දවස සඳහා සූදානම් කරනවා. ඔයාට උදේ ඔයාගේ වැඩ ටික කරන ගමන් මේ දේ කරන්න හරිම ලේසි. උයන ගමන් රාජකාරියට යන්න ලෑස්ති වෙන ගමන් පාසල් යන්න ලෑස්ති වෙන ගමන් මේ වගේ ඕනෙම වැඩකදී මේ දේ කරන්න පුළුවන්. හරි එහෙමනම් මෙන්න මේ ක්‍රම 5 කරලා බලන්න. හැබැයි දිනපතා එය කළ යුතුයි. ඔයාට ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේවා ඊටාම සරල පොඩි දේවල් වුණාට අපේ ජීවිතවලට ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඔයා ඔයාගේ දවස සාර්ථකව ආරම්භ කරන්නේ කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන bell icon එක click කරලා තවත් වටිනා වීඩියෝ නැරඹීමට අපහා එක් වෙන්න.